Okay, recording. කවුරු යාළුවෙක් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් කියද්දී ඒ ප්‍රශ්නෙට ඔයාට මාර දාර්ශනික උත්තර දෙනවනේ. මාර ලොජිකල් ආන්සර්ස් දෙන්න පුළුවන් නේද ඔයාගේ යාළුවාගේ ප්‍රශ්නෙට. බට් ඔයාට ප්‍රශ්නයක් එද්දී ඔයාට ඒ වගේම දාර්ශනිකව හිතලා උත්තරයක් දෙන්න පුළුවන්ද? බෑනේ. ඒ ඇයි කියලා දන්නවද? ඒ මොකද දන්නවද? හැම ප්‍රශ්නයකටම තියෙනවා ඉමෝෂනල් පර්ස්පෙක්ටිව් එකකින් ලොජිකල් පර්ස්පෙක්ටිව් එකකින්. අපිට කවුරු යාළුවෙක් මොකක් හරි ප්‍රශ්නයක් කියද්දී අපිට ඉමෝෂනල් කැලල පේන්නේ නැහැ. අපිට පේන්නේ ලොජිකල් කැලල විතරයි. සෝ අපිට දෙන්න පුළුවන් හොඳම උත්තරේ අපේ යාළුවන්ට දෙන්න පුළුවන්. බට් ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් එද්දී අපේ ඉමෝෂනල් කැලලත් එක්ක අපි ස්ටක් වෙනවා. කොච්චර අපි ලොජිකලි ආන්සර් එක දැනන් හිටියත් අපිට ඒක පේන්නේ නැහැ. මොකද අපිට ඉමෝෂනල් කැලලත් එක්ක අපි ස්ටක් වෙලා. සෝ මොකද්ද මම ඔයාලට කියන්න උත්සාහ කරන්නේ? මම කියන්න උත්සාහ කරන්නේ ඊට පස්සේ කවුරු යාළුවෙක් ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් කියද්දී ඒකට ලොජිකල් ආන්සර් එකක් දෙන්න කලින් ඒ මනුස්සයාගේ සංවේදීතාවය පොඩ්ඩක් ඇඩ්‍රස් කරලා බලන්න. පොඩ්ඩක් එයාගේ ඉමෝෂන්ස් ඇක්නොලෙජ් කරලා බලන්න. එතකොට මේ මනුස්සයාට මොකද ගොඩක් වෙලාවට මේ මනුස්සයාට ලොජිකල් ආන්සර් එකේ මනුස්සයා ඔල්රෙඩි දන්නවා. මේ මනුස්සයාට පොඩි කම්ෆර්ට් එකක්. ඒ හින්දා ඊළඟ පාර කවුරු යාළුවෙක් මොකක් හරි ප්‍රශ්නයක් කියද්දී ලොජිකල් ආන්සර් එක දෙන්න කලින් එයාගේ ඉමෝෂන්ස් පොඩ්ඩක් ඇක්නොලෙජ් කරලා බලන්න.